ආයිබෝවන් කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අද මම අරන් ඇවිත් තියෙන්නේ රසම රස බ්‍රවුනිස් හදාගන්න විදිහ. බ්‍රවුනිස් කියන්නේ කේක් එකක් වගේ සොෆ්ට් දෙයක් නම් නෙමේ, ටිකක් ඝනකමින් වැඩි මේ බ්‍රවුනි එක. මේක ඇත්තටම කේක් වලටත් වැඩියෙන් ලේසියෙන්ම හදාගන්න පුළුවන් දෙයක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා බලමු. අපිට අවශ්‍ය වෙනවා බටර් ග්‍රෑම් 200ක්. මේ බටර් ටික අපි දිය කරලා තමයි අරගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පොල් තෙල් මිලිලීටර 20ක් විතර. චොකලට් චිප්ස් ග්‍රෑම් 260ක් මම අරන් තියෙනවා. ඔයාලට මේ වෙනුවට කුකින් චොකලට් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ චොකලට් පවුඩර් ග්‍රෑම් 25ක් මම අරන් තියෙනවා. බිත්තර 4ක් මම අරන් තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 4ක් ගන්න. පිටි ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. සීනි ග්‍රෑම් 350ක්. ඔයාලට මේ වෙනුවට දුඹුරු සීනි තියෙනවා නම් දුඹුරු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා බේකින් පවුඩර් තේ හැඳි 1/4ක් විතර. තව වැනිලා තේ හැන්දක් විතර. මුලින්ම මම ගත්ත බටර් ටික දිය කරගන්නවා. බටර් ටික දිය කරගන්න මේ විදිහට වතුර භාජනයක් ලිපේ තියලා වතුර එක ටිකක් රත් වුණාට පස්සේ අපි ගන්න බටර් ටික භාජනයකට දාලා භාජනයක් වල ග්ලාස් බෝල් එකක් හරි ස්ටීල් බෝල් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට බෝල් එකකට දාලා වතුර එකෙන් තියලා අපිට මේක දිය කරගන්න පුළුවන්. මේ ක්‍රමයට අපි කියන්නේ ඩබල් බෝයිල් ක්‍රමයට දිය කරගන්නවා කියලා. හැබැයි ඔයාලා මේ විදිහට දිය කරගatti ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. හරියම අඩු ප්‍රමාණයකින් තියාගන්න. එතකොට මේ වතුර එකේ රස්නෙට මේ වාජනයේ තියෙන බටර් ටික හරියම ඉක්මනට දිය වෙනවා. විනාඩි 4-5ක් වගේ ඇතුළත මම මේ ගත්ත බටර් ටික ඔක්කොම හොඳට දිය වුණා. බටර් ටික හොඳට දිය වුණාට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරලා හොඳට නිමෙන්න තියන්න. මේ බටර් ටික අපි බ්‍රවුනි එකේ මික්ස් එක හදන්න ගන්නකොට හොඳටම නිමිලා තමයි තියෙන්න ඕනි. ඊළඟට මම චොකලට් ටිකත් ඒ විදිහටම දිය කරගන්නවා. හැබැයි චොකලට් ටික ටිකක් දිය වෙන්න වෙලා යනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මේකට කලින් දිය කරගත්ත බටර් චුට්ටක් දාලා දිය කරගන්න. එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් උනත් දාලා දිය කරගන්න පුළුවන්. මම දැන් එකතු කරගන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මේකට. ඊට පස්සේ මේ විදිහට චොකලට් ටිකත් හොඳටම දිය වුණාට පස්සේ මම ඒකත් ලිපෙන් අයින් කරලා තියෙනවා හොඳට නිමෙන්න. මේ හැම දෙයක්ම හොඳටම නිමිලා තියෙන්න ඕනේ අපි බ්‍රවුනි මිශ්‍රණය හදා ගන්නකොට. නැත්නම් අපි බිත්තර එකතු කරගatti බිත්තර එක ඉදෙන්න බලනවා. දැන් මම අවශ්‍ය කරන ඕනම ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් එහෙනම් බලමු මේ බ්‍රවුනි මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. ටිකක් ලොකු භාජනයක් අරගෙන මම ඒකට දිය කරගත්ත බටර් ටික දාගන්නවා. ඒකටම අරගත්ත පොල් තෙල් මිලිලීටර් 20ක් මම දාගන්නවා. දැන් සීනි ග්‍රෑම් 350ක් මම දාගන්නවා. සීනි ටිකක් බටර් එකත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ටික කලවම් කරගද්දී ඔයාගේ අතට ටිකක් තද ගතියක් දැනේ. මේකේ ඔයාලගේ සීනි එක දිය වෙන්නේ නැහැ. ටිකක් මිශ්‍ර කරගත්තාම විතරක් ඇති. අපිට සීනි ටික දිය කරගන්න පුළුවන් බිත්තර ටික එකතු කරගත්තට පස්සේ. දැන් මම මේකට අපි ගන්න බිත්තර 4ත් එකතු කරගන්නවා. බිත්තර වෙන වෙනම දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔක්කොම එකපාර දාලා අපිට විස්ක් එකකින් මිශ්‍ර කරගන්න පුළුවන්. අපිට මේ බ්‍රවුනි එක හදනකොට බීටර් එහෙම පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේ විදිහට විස්ක් එකකින් මික්ස් කරලා අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. සීනි ටික හොඳටම දිය වෙනකම් මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට කැට ගතිය නැති වෙනකම්ම සීනි ටික හොඳටම දිය වෙන්න ඕනි. සීනි හොඳට දිය වුණාට පස්සේ මම ඒකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. බේකින් පවුඩර් තේ හැඳි 1/4ත් මේ වෙලාවෙදිම මම දාගන්නවා. දැන් මම මේකට අර කලින් දිය කරගත්ත චොකලට් ටික නිමුණට පස්සේ මේකට එකතු කරගන්නවා. රස්නේ පිටින් දාගන්න එපා. හැමුණත් අපේ බිත්තර ටික තැම්බෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම චොකලට් දිය කරගත්ත ටික දාගද්දි හොඳටම නිමලා තියෙන්න ඕනේ. දැන් මේ චොකලට් ටිකත් මම හොඳට කවලම් කරගන්නවා. චොකලට් ටික හොඳට අපේ බටර් මිශ්‍රණයත් එක්ක කලවම් වුණාට පස්සේ මේකට චොකලට් පවුඩර්ස් ටිකයි පිටි ටිකයි එකතු කරගන්න පුළුවන්.
චොක්ලට් පවුඩර් ටිකයි පිටි ටිකයි දාගද්දී මේ වගේ හොඳට හලලා දාගන්න. කැට කැට නැති වෙන්න හොඳට හලලා දාගන්න ඕනි. කැට කැට වගේ තිබුණොත් බ්‍රවුනි එකෙත් ඒ කැට කැට ගතිය පේන නිසා අනිවාර්යෙන් හොඳට හලලා දාගන්න. කැට වගේ තිබුණොත් ඒ ටිකත් හොඳට පොඩි කරලා අපේ මිශ්‍රණයට දාගන්න. පිටි ටික දාගත්තට පස්සේ විස්ක් එක පාවිච්චි කරන්න එපා. හැන්දක් හරි ස්පැචුලා එකකින් හරි හොඳට මිශ්‍ර කරගන්න. ගොඩක් වෙලා මිශ්‍ර කරගන්න එපා. මේ විදිහට හොඳට චොක්ලට් මිශ්‍රණයත් එක්ක පිටි ටික කවලම් කරගත්තාම හොඳටම ඇති. දැන් මම මේ ටික හොඳට චොක්ලට් එකත් එක්ක කලවම් කරගන්නවා. අපි මේ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මෙන්න මේ මම පෙන්නන පදමට තමයි මිශ්‍රණය තියෙන්න ඕනි. වැඩි දියත් නැති ඝනත් නැති මිශ්‍රණයක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ පදමට ඔයාලා හදාගන්න චොක්ලට් මිශ්‍රණය තියෙන්න ඕනි. අද මම මේ බ්‍රවුනි එක බේක් කරන්න අරන් තියෙන අඟල් 8 ට්‍රේ එකක්. මම මේ ට්‍රේ එකට බටර් ටිකක් ගාලා ඔයිල් පේපර්ස් දාලා හදලා අරන් තියෙන්නේ. මේක නන් ස්ටික් ට්‍රේ එකක් වුණත් මම ඔයිල් පේපර්ස් දාලා අරන් තියෙන්නේ. මොකද එතකොට මේ බ්‍රවුනි එක ලේසියෙන් ට්‍රේ එකෙන් ගලවලා ගන්න පුළුවන් නිසා. බ්‍රවුනීස් අනිත් පැත්ත හරවලා ගලවන්න බෑ. එහෙම වුණොත් මේ උඩ හොඳ තට්ටුවක් වගේ තියෙන කේක් එක හැදුනහම තියෙන එක ඩැමේජ් වෙනවා. ඒ නිසා බ්‍රවුනි එක උස්සලා ගන්න පුළුවන් වෙන්න මම ඔයිල් පේපර්ස් දාලා අරන් තියෙන්නේ. දැන් මම හදාගත්ත මිශ්‍රණයේ ට්‍රේ එකට දාලා මේක බේක් කරගන්නවා. ප්‍රීහීට් කරගත්ත oven එකේ විනාඩි 50ක් විතර සෙල්සියස් අංශක 200ට තමයි මම බේක් කරගන්නේ. මේ උෂ්ණත්වය නම් oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ oven එකේ උෂ්ණත්වය බලලා ටිකක් බේක් කරගන්න. මේ තියෙන මම බේක් කරගත්ත බ්‍රවුනි එක මේ බ්‍රවුනි එක මැදින් අල්ලලා බලද්දි ටිකක් අමු ගතියට වගේ තමයි තියෙන්නේ. ඒක බ්‍රවුනිස් වල හැටි නැත්නම් ටූත් පික් එකක් හරි දාලා බලන්න. ටිකක් තෙතට නැත්නම් අමු ගතියට වගේ තමයි ටූත් පික් එකේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ බ්‍රවුනිස් හදන විදිය හැබැයි ඔයාලා තෙත ගතියට වගේ බ්‍රවුනි එක කන්න අකමැති නම් තව ටිකක් වෙලා වැඩිපුර තියලා තව ටිකක් බේක් කරගත්තා නම් හරි. මේ බ්‍රවුනි එක හොඳටම නිමුණාට පස්සේ ට්‍රේ එකෙන් අයින් කරගන්න. නැත්නම් බ්‍රවුනි එක කැඩෙන්න බලනවා. මම හොඳටම නිමුණාට පස්සේ ට්‍රේ එකෙන් අයින් කරලා ගත්ත බ්‍රවුනි එක තමයි මේ තියෙන්නේ. දැන් මම මේ බ්‍රවුනි එක කපා ගන්නවා. මේ බ්‍රවුනි එක කපා ගද්දී පිහිය ටිකක් උණු වතුර එකකට දාලා පිහදලා අරන් කපා ගන්න. එහෙම කරන්නේ නැත්නම් බ්‍රවුනි එක කැඩෙන්න බලන නිසා. බ්‍රවුනි එක හරියට බේක් වෙලා නම් උඩ කොටස හොඳ ක්‍රිස්පි එකට තියෙනවා නිමුණාට පස්සේ. මම මේ ගත්ත මිශ්‍රණයේ ප්‍රමාණයෙන් බ්‍රවුනීස් කිලෝ 1කට ආසන්න ප්‍රමාණයක් බේක් කරගන්න පුළුවන්. එතකොට මේ අඟල් 8 ට්‍රේ එකේ බේක් කරගත්තාම බ්‍රවුනි එක ටිකක් උසට තමයි එන්නේ. ඒ වගේම ඔයාලට අඟල් 2 කෑලි 16ක් කපා ගන්නත් පුළුවන්. බ්‍රවුනි ගොඩක් උසට අවශ්‍ය නැත්නම් මීට වැඩි ටිකක් ලොකු ට්‍රේ එකක් පාවිච්චි කරලා නැත්නම් මේ ට්‍රේ එකේ මීට වැඩි ටිකක් අඩු ප්‍රමාණයක් දාලා බේක් කරගන්න පුළුවන්. මේ බලන්න කපලා ගත්තට පස්සේ බ්‍රවුනි එක හොඳ උසකට තියෙනවා. ඒ වගේම උඩ කොටස හරිම ක්‍රිස්පි ගතියට තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක මාරම රස බ්‍රවුනි එකක්. හදලා try කරලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට සමු ගන්නවා. සුබ දවසක්.